Hi, අද අපි අපේ ඩෙකරේෂන් කරන්න යන හදන්නේ. අද අපිට ඩෙකරේෂන් දෙකක් තියෙනවා. ඉතින් උදේම මේ යන්න හදන්නේ අපේ පළවෙනි ඩෙකරේෂන් එක කරන්න. අපි ඔයාලට පෙන්නන්නම් අද අපි කොහොමද ඩෙකරේෂන් එක කරන්නේ කියලා. යම් බලන්න අපේ ඩ්‍රයිවර් මහත්තයාවයි පොඩි මෑන්වයි. ඉතින් මේ තියෙන්නේ අපි යන වාහනේ අපේ. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් මේ තියෙන්නේ අපි ඉවෙන්ට් එක කරන්න යන පාර. අපි යන්නේ අද ගම්පහ කෑරගල තමයි ඉවෙන්ට් එක කරන්න. බලන්නකෝ ඉතින් මේ පාරේ ලස්සන. පාර දෙපැත්තෙම තියෙන්නේ පොල් වත්තක්. එන්නකෝ යන්න අපිත් එක්ක. ඉතින් මේ තියෙන්නේ අපි ලොකේෂන් එකට ගිහිල්ලා අපේ බඩු ටික වාහනෙන් එළියට අරගෙන මේ බැලුම් පුම්බන අරගෙන තියෙන්නේ. මම බැලුම්ස් ටික පුම්බනකම් හස්බන්ඩ් තමයි ඩෙකරේෂන් එකේ බෑක්ඩ්‍රොප්ස් ටික රෙඩි කරලා පිලර්ස් කියන්නේ ටේබල් අර මේවා ඒ ඔක්කොම අනිත් තියෙන දේවල් ඔක්කොම අරේන්ජ් කරගෙන ඒ දේවල් කරගන්නේ හස්බන්ඩ්. පොඩි එක්කෙනා කියන්නේ මගේ අවුරුදු 6 පුතා තමයි අපිව කැමරා කරණයට හො කරගන්නේ. එයා ගොඩක් වෙලාවට මේ අපිට හරියට සපෝටිව් කරනවා අපේ බිස්නස් එකේ වැඩවලට. මේ දවස්වල ඉතින් ඉස්කෝලේ නිවාඩු. ඉතින් අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා තමයි මේ ඩෙකෝ එක මේ විදිහට කරන්නේ. ඔයාලට පේනනේ චුටි චුටි බැලුම් එකටම හදාගෙන ඊට පස්සේ ඒ තමයි ලොකු බැලුන්ස් වලට ගිහිල්ලා අපි ඩෙකරේෂන් එක කරන්නේ. මේ කරන ඩෙකරේෂන් එක අපේ තියෙන අඩුම පැකේජ් එකට යන ඩෙකරේෂන් එක. මේක රුපියල් 12500ක් වෙනවා. මේකට ආච් එක කොටු හරි කොටු ෂේප් හරි ආච් ෂේප් හරි තනි බෑක්ඩ්‍රොප් එකක් එනවා. ඊට පස්සේ ඒකට කාපට් එක එක ටේබල් එකක් පිලර් ටයිප් ටේබල් එකක්. එතකොට හැපි බර්ත්ඩේ නියොන් ලයිට් එක බබාගේ නම බබාගේ බර්ත්ඩේ එක තියෙන කෙනාගේ නම ඒ ටිකත් එක්ක බැලුම් ගාලා යන්න කියනවා. හැබැයි මේකට ට්‍රාන්ස්පෝර්ට් එක වෙනම ඇඩ් වෙනවා. 12500යි ඩෙකෝ එක. ඔයාලගේ ලොකේෂන් එකට යන ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ඒකට වෙනම charge වෙනවා. මේක තමයි අපේ තියෙන අඩුම ඩෙකරේෂන් පැකේජ් එක. මේ තියෙන ඉතින් අපි අපේ අවුට්පුට් එක කියන්නේ අවසානයේට අපේ ඩෙකරේෂන් එක කස්ටමර් හොඳටම සැටිස් වුණා. එයා මගේ ළඟට ආපු දෙවෙනි අවස්ථාව. ඉතින් මං හිතනවා මේ හොඳ සර්විස් එකක් අපි දුන්නා කියලා. ඉතින් එහෙනම් බයි.